නවනි පැවුම් කරුවන් කියන කට්ටියගේ කතාව බොහොම විශේෂයි. මොකද එයා හදන කන්සෙප්ට් එකේ යථාර්ථයක් කරනකොට එයා එන්න ඕනේ ස්ටෙප්ස් ගණනාවක් තියෙනවා. ඊට පස්සේ මාස්ක් බර්න් එකක් මේ වෙනකොට ඩිසයින් කරන් යනවා. මොකද ඇවිදිනකොට කකුලේ වැටලෙන තැනටම දැන් ඒක අර ස්වභාවික ආපදා තත්ත්වයකට එන තැනකට යන්නේ. හිටම මේ මිනිස්සෙක් ඉදි කට්ටක් හදන්න ගත්තොත් එයාත් වෙනම බ්‍රෑන්ඩ් එකක් කරනවා. මේ බිමේ මොකුත් නැහැනේ. සස්ත්‍රීකයි හදව ප්‍රොඩක්ට්ස් නැහැ. මං කියන්නේ ප්‍රශ්නේ දැන් අර තමන්ගේම කරගන්න දඟලන්නේ නැතුව වඩුතනේ මුල් ප්‍රොඩක්ට් 10 15 හරි. ඊට පස්සේ යාට ඕන විදිහට කරගන්න පුළුවන්. එයාගේ කැපිටල් එක හැදලා ඉවරනේ. ඩෙවලොපින් කන්ට්‍රි නේ මේක අපි දන්න කාලේ. තව දුරු අනාගතයේත් අපි ඩෙවලොපින් කන්ට්‍රි වෙයි. රටට ලෝකයට සේවයක් සැපයනවා නම් ඒ ඉතාමත් පැසසුමට කාරණාවක්. ඉතින් අද අපේ සේල්ස් මැදිරියට අපි ආරාධනා කළේ තමන්ගේ බලාපොරොත්තු සිහින තුලින් ලෝකේ ජය ගන්නට යන පුද්ගලයෙකුට, නව ව්‍යවසායකයෙකුට. ඔහු නමින් අකිල රාජපක්ෂ. අකිල රාජපක්ෂ ඔබව සේල්ස් මැදිරියට ආයිබෝවන් කියා ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඉතින් ඔහු ව්‍යවසායකයෙක්, දැනුම් කන්දරාවක් සහිත පුද්ගලයෙක්. ඔහු සතු නව අරමුණු බලාපොරොත්තු රැසක් තියෙනවා. මම ඔහුව අර්ථකථනය කරලා දක්වන්නට යන්නේ නැහැ. මම කැමති ඔබෙන්ම ඔබ කවුද කියලා දැනගන්න. අපි කියනවා නම් නිදහස් චින්තකයෙක් සහ පරිශ්‍රකයෙක්, ඒ තුළින් නව නිර්මාණ වසරෙන් ලෝකේ ජය ගන්න හදන ව්‍යවසායකයෙක් කියලා හඳුන්වන්න පුළුවන්. සරලවම ඔහු ව්‍යවසායකයෙක්. ඔබ ව්‍යවසායකයෙක් වශයෙන් රටට, ලෝකයට හඳුන්වා දුන් නිර්මාණ නිෂ්පාදනය පිළිබඳ පුංචි හැඳින්වීමක් කළොත්. මුලින්ම ප්‍රචලිත වෙන්නේ කියන්නේ සමාජ මාධ්‍ය රාහනේ කොහොම හරි ලොකු වෛරල් දැනකට අපිට ගන්න පුළුවන් ෆේස් මාස්ක් එක තමයි. හයිබ්‍රිඩ් ෆේස් මාස්ක්. දෙමොහොම මුව කාරණයක් දක්වන්න ලැබෙනවා. එතකොට මේ ෆේස් මාස්ක් එක හරහා ඔබ රටට සමාජයට දෙන විශේෂත්වය කොහොමද? ඒ තුල තියෙන ගැබ් වෙලා තියෙන විශේෂත්වය, ඒ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ මොකද? ඒ කියන්නේ දැන් මේ COVID-19 තත්ත්වයත් එක්ක ලෝකයේ තුල විවිධාකාරයේ මාස්ක් නිර්මාණය වෙනවා. ඒ තුලින් විවිධාකාරයෙන් මේ විස බීජ ශරීරයට ඇතුළු වෙන ආකාරය වළක්වනවා. ඔබගේ නිර්මාණය තුල තියෙන විශේෂත්වය කොහොමද? අපේ රටක සාමාන්‍යයෙන් කියන්නේ configured කියන සාමාන්‍ය ස්ථිර සැකස්මක් ඇතුළව ඒකේ tested verified results එක මුලින්ම face mask එකක් වෙනද පොළට දාන්න ලැබෙනවා. අපිට මම කියන්නේ අර තරංකාරී ඉහළ පෙළේ සමගම ඇරුණම නව උත්පාදකයෙක් වශයෙන් අර මුලින්ම ආපු ගමන් ඒ වගේ දෙයක් තමයි අපිට කරන්න බෑ. එතන ඒ වෙනස තියෙනවා වෙයි. අනිත් දේවල් වලට වඩා. එතකොට දැන් මේ ෆේස් මාස්ක් එක ඇරුණාම ඔබ සතු නව නිර්මාණ සහ නව අදහස් මොනවද සමාජයට ඉදිරියේදී දායාද කිරීමට බලාපොරොත්තු වෙන? එතනින් පස්සේ අපේ විකාශනයක් වුණා. ඒ කියන්නේ ඒකට මගේ අදහසක් තිබුණා. මේ මම විද්‍යා විෂයන් කරේ ඒ වලට ඊට පෙරත් විද්‍යා ගණිතාංශ වලට තමයි ගොඩක් කලමක් දැක්කුවේ. ඒ නිසා ඒ ආශ්‍රිත නවෝත්පාදන මූලික වුණ ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවක් තිබුණා. ඒකට හොඳම වෙලාව විදිහට අර 2020 විතර තමයි දැක්කේ. ඒ වෙලාවේ ඒක පටන් ගන්න. ඒක පළවෙනිම ප්‍රොජෙක්ට් එක තමයි ෆේස් මාස්ක් එක. ඊට පස්සේ මොන ව්‍යවසායකයෙක් වුණත් තමන් හදන දේ අවසානයේ දක්වා මේ කියන්නේ මේක අර වේස්ට් කරන දෙයක් නම් ඒක බර්න් කරලා අලු වෙනකම්ම වගේ ඩිසයින් කරනවා නම් හොඳයි කියන දේ මම කියනවා. සමහරවිට මටත් දවසක ඒ තරන්නටම යන්න බැරි වෙයි. ආරම්භයේදීවත් ඒ මූලික කරන් ඉන්න හින්දා අපි ෆේස් මාස්ක් එක හදනවා මුලින්ම. ඊට පස්සේ ඒකත් එක්ක හයිබ්‍රිඩ් කරලා ස්ටීල් එකත් එක්ක දෙන්න බලනවා. ඊට පස්සේ මාස්ක් එක අපි නිතර තන තන තියනවට වඩා අර ඒක ස්ටෙරිලයිස් වෙනවා. මොකද ඒකේ අවුටර් සර්ෆේස් එකේ අනිවාර්යයෙන්ම වෛරස් එක රැඳෙනවා. ඒක වාහනේ එල්ලන් ගිහලා දොරවල් එල්ලන් ඉඳලා ගෙදර ටවල් රැක් කරලා තියන් ඉන්නවා නම් ඒක නැවත අපිමයි ආග්‍රහණය කරනවා අපේ සිස්ටම් එකට. ඒතකොට ඒක ස්ටෙරිලයිස් කරන්න පර්සනල් ස්ටෙරිලයිසර් එකක් හදනවා ස්ටෙරිමැක්ස් කියලා. ඊට පස්සේ මාස්ක් බර්න් එකක් මේ වෙනකොට ඩිසයින් කරන් යනවා. මොකද ඇවිදිනකොට කකුලේ වැටලෙන තැනටම දැන් ඒක අර ස්වභාවික ආපදා තත්ත්වයකට එන තැනකට යන්නේ. ඒතකොට ඒ ඔස්සේ හිතන් ගියොත් අර ඒ වගේ නිර්මාණ පිළිවෙලක්ම ආවා. මේ වෙලාවේ ඉතින් කාලීන තත්ත්වය කිව්වොත් මේකෙන් පොඩ්ඩකට වෙනස් වෙලා කොවිඩ් එක්කම ගැලපෙන ලංකාවේ ගොඩක් නව නිර්මාණ බිහි වුණා මේ කාලෙදී. මම ගොඩක් අගය කරනවා ඒක. ඒ ඇතුලේ මම හිතනවා ලොකු හැරම් ලක්ෂයක් වෙන එකක් මේ වෙලාවේ වෙන ගමන් තියෙනවා. මට ඒක නිශ්චිතව සඳහන් කරන්න අමාරුයි. මොකද ප්‍රබල රාජ්‍ය විශ්වවිද්‍යාලයක එක වැඩේ වෙන්නේ. මට ඒක ලයිසන්ස් මොකුත් තාම ඇග්‍රීමන්ට් වල සයින් කරගන්න බැරිනවා රට. වහලා තිබුණේ ළඟ දෙන ඕපන් උනේ. ඒවෙන් පස්සේ අපිට ඉදිරියට ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව තවත් අපේ රාමෙන් පිටත ව්‍යාපාරයකටත් ආරම්භ කරන ගමන් තියෙනවා.
ඉතින් අකිල ඔබ නව නිර්මාණකරුවෙක් විදිහට මේ ආපු ගමන්ම ඔබට තනි වෙන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒකට ඔබට සහයෝගය අවශ්‍යයි. කියන්නේ ආර්ථිකමය වශයෙන්, රටක් වශයෙන් සහ ඔබගේ සමාජීය වශයෙන් ඔබට යම් ආකාරයේ සහයෝගිතා අවශ්‍ය වෙනවා. ඉතින් මේ ගමන සහ ඔබට ලැබුණු සහයෝගය ගැන විස්තර කිරීමක් කළොත්. ඔව් හේසානි සහයෝගය දීපු කට්ටිය ගැන සඳහන් කරනවා නම් ව්‍යාපාරයක් හෝ කොමන කටයුත්තක වුණත් ඒ සහයෝගය දක්වන පිරිසක් ඉන්න ඕනි. ඒකෙදි මට සහයෝගය දක්වන පිරිස පොඩ්ඩක් විශේෂයි. මොකද මම අර කිව්ව විදිහත් එක්ක පටන් ගන්න තරත් එක්ක. එතකොට අවුරුදු 20ක් 22ක් විතර වෙනකන් එකතු වෙච්ච මිත්‍ර පිරිසක් හිටියා විශාල වශයෙන්. එතකොට විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන් පිටත කියන්නේ රාජ්‍ය නොවන ගොඩක් ආයතන වල කට්ටිය උදව් කරලා තියෙනවා. මට ඒක නම් වලින් විස්තර කරන්න එහෙම මම හිතනවා ඒක කරන්න අමාරු වෙයි කියලා මේ තියෙන කාල ප්‍රමාණයත් එක්ක ඒගොල්ලන්ට පොදුවේ ස්තුතිවන්ත වෙනවා. සහ අර IDX කියන concept එක හිතේ තිබුණාට ඒක යථාර්ථයක් කරන්න මට පළවෙනි product එක විදිහට හදන්නේ face mask එක. ඒකේ herbal face mask එක. ඒ කියන්නේ මම මේකේ configuration විතරයි බලන්නේ, herbal composition එක වගේ දෙයක් නෙවෙයි. ඒ project එක මාත් එක්ක පටන් ගත්තට ධම්මික ප්‍රභාත් මල්ලිට මම ස්තුතිවන්ත වෙන්න කැමතියි. මොකද ඒක මම කියන්න ඕනේ first project එකේ හින්දා. සහ ඊට පස්සේ මගේ team එක දැන් ඉන්නේ ස්ක්වැඩ් එක වැඩි වෙගෙන යනවා යාළුවොත් එක්ක. ඒ පිළිවෙල තමයි කියනවනේ. ඒකට විශේෂයෙන්ම ස්තුතියක් දෙන්න වෙනවා යාළු පිරිසට, මිත්‍ර පිරිසට. හේතුව ඒගොල්ලෝ අර සැලරි එකම නෙමෙයි ඉස්සරහට දාන්න, අර ෆියුචරිස්ටික් දෙයක් බලාගෙන ෆුල් ටයිම් මාත් එක්ක වැඩ කරනවා. ඒ දේ තමයි ස්තුතිවන්ත වෙන්නේ. ඉතින් අකිල ඔබගේ මේ නව නිර්මාණය ඔබ දායාද කරන්නේ ව්‍යාපාරික ලෝකයකටනේ. ඒ ව්‍යාපාරික ලෝකයට දායාද කිරීමේදී ඒ නිර්මාණයේ බිහිවීමේ සිට ඒ අවස්ථාව දක්වා ඔබට මුහුණ දීමට සිදු වූ අභියෝග ගැටලු නම් බොහොමයක් ඇති. ඒ පිළිබඳව පුංචි විස්තරයක් කළොත්. මම කලින් සඳහන් කළා වගේ කියන්නේ දැන් මට සාපේක්ෂව මට යම් තත්ත්වයක් තිබුණා. මම කියන්නේ මේ ඉතා ඉහළ තත්ත්වයක් නෙවෙයි, මධ්‍යම පාන්තික පවුලක බෙදලා. ඒකවල මට ප්‍රාග්ධනයේ පැත්තෙන් ප්‍රශ්න තිබුණා. මේ ලොකු ප්‍රශ්නයක් නැහැ, යම් ප්‍රමාණයක් හරි තියෙනවා. ඒකට හැමෝටම මේ ප්‍රශ්නේ පොදු ප්‍රශ්නයක්. ඒකට ඒකම නෙවෙයි මෙතන වැඩි. කියන්නේ මෙතන අදහසටත් ලොකු තැනක් තියෙනවා. මම අර මුලින්ම අදහස් කරා වගේ මගේ ෆීල්ඩ් එක ගැන කතා කරනවා. ඒ නවනිපැවුම් කියන දේ අර තමන්ගේම කරගන්න ගත්තොත් මේක වෙන්නේ නැහැ. කියන්නේ දැන් මේක එතනින් එහාට මිනිස්සු දන්නේ නැතුවද මම දන්නේ නැහැ. කියන්නේ ඒක නවනිපැවුමක් වුණත් ප්‍රොඩක්ට් එකක් වෙනකොට ඒකේ මේ පේපර් එකක් පබ්ලිෂ් වෙන ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකේදී හැමෝම දන්නේ නැහැ. ඒක නිසා අර ටීම් වර්ක් එක තමයි මෙතන වැදගත්. අපේ ටීම් වර්ක් එකෙන් මේ ප්‍රශ්න ගොඩාක් මග හරවා ගන්න පුළුවන් වෙයි. ඒතර උදාහරණයක් විදිහට මම ගන්නම් දැන් මේ මගේ ප්‍රසිද්ධ වුණ ප්‍රොඩක්ට් එක ෆේස් මාස්ක් එක ඒකෙදිම වුණත් අපි ෆැබ්‍රික් පර්චේසින් එකේ ඉඳන් කටින් එකේ ඉඳන් එතකොට ඒක කලස් කිරීම, පැකේජින්, අන්තිමට ඩිලිවර් කරන එක, මාකටිං, ඒක ස්ටේජස් ටිකක් තියෙනවා. ඒක මම විෂයක් වශයෙන් ඉගෙන නැති වුණා. මට ප්‍රැක්ටිකලි හම්බුන ටික මම කියන්නේ විෂයක් වශයෙන් ඔය ටික නම් ටිකක් දාලා තව උගන්වලා විස්තර කරලා. එතකොට අර ඒ ටික ගැන අදහසක් තියෙනවා. මම කියන්නේ තමන්ගේ අදහසක් වෙන්න පුළුවන්. මොකක් හරි විකුණන තැන වෙනකන් එනකොට raw materials උයි, processing උයි, marketing උයි, sales උයි කියන දේ අනිවාර්යයි. මොන දේ කරත් ඒකනේ විකුණන තැනකට යනවා. ඒ ටික ගැන අධ්‍යයනය කරලා මේකට එනවා නම් හොඳයි. මම කියන ඒ බාධක ටික මට ගොඩක්ම මගේ හැරුණා. මට සාපේක්ෂව අර ඒ 22ක් 3ක් තිස්සේ ආපු ගමනත් එක්ක හැදිච්ච ස්ටේටස් එකත් එක්ක ගොඩක්ම ප්‍රාග්ධනයටත් වඩා විශාල ප්‍රාග්ධනයක් යොදවලා මේක පටන් ගන්න උනේ නැහැ ඇත්තටම. ෆේස් මාස්ක් ගත්තොත් අපි පීසස් වලින් ගත්තොත් CNC පටන් ගත්තා. හැබැයි පුරුද්දක් කරගත්තා අපි මේ ප්‍රොෆිට් එක කවදාවත් අතට ගන්නෙ නැහැ. මම මේ මොහොත වෙනකොට දැන් මේ පාවිච්චි කරන ගොඩක් දේවල් අම්මා තාත්තා දීපුවා. මම කිව්වේ ඒකේ බලපෑම වෙනස් ගොඩක් අයිට. ඒතර මම කරන්නේ අදටත් කියන්නේ ඉගෙන ගන්න ගමන් කෙනෙක්ට ගෙදරින් බල කරන්න බෑනේ රසාවක්. හැබැයි රසාවක් කරන්න වෙලා නම් එයා කරන්න ඕනේ. මම කියන්නේ ඒක ස්ටේටස් එකේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ටීම් වර්ක් එකේදී ඒක chance එකක් තියෙනවා. උදාහරණයක් විදිහට ප්‍රාග්ධනයක් නැති කෙනෙක්ට උපාධිය ඉවරුණ ගමන් හෝ අපේක්ෂකත්වයේ අගහරියේදී එයාට යන්න ඕන පොඩි ජොබ් එකකට. එතකොට එයාට ඒක වර්ක් කරන්න බැරි නම් එයාට දෙන්න පුළුවන් අදහස් ටික. මම කියන්නේ ප්‍රශ්නේ දැන් අර තමන්ගේම කරගන්න දඟලන්න නැතුව වඩුතරේ මුල් ප්‍රොඩක්ට් 10 15 හරි ඊට පස්සේ යාට ඕන විදිහට කරගන්න පුළුවන්. එයාගේ කැපිටල් එක හැදලා ඉවරනේ. එතකොට ඔබ මේ නිර්මාණය සමාජයට දායාද කරන්නේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව? ලාභ මගේ බලාපොරොත්තු වෙන ලාභය තමයි මේ ව්‍යාපාරයේ ගොඩනැගීම. කියන්නේ අර පොඩි බිස්නස් ප්‍රමාණයකින් පටන් අපි තුමු 250ක් කියලා. ඕකෙන් එන ප්‍රොෆිට් උත් එක දුන්නම අපිට ඊළඟ පාර මහන්න පුළුවන් තවත් 500කට කිට්ටු. එහෙම තමයි වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් අපි එහෙම ගත්තොත් number of pieces ගත්තොත් face mask වල අපි ඔන්න ලක්ෂයකට යනවා අනිවාර්යෙන් cotton mask ලංකාවේ කරලා තියෙනවා. හැබැයි මේ ලක්ෂ්‍යම අපේ අතේ නැහැ. මේ ඔක්කොම තියෙන තව තව අලුත් ප්‍රොජෙක්ට් වල ඉන්වෙස්ට් වෙලා එහෙම තියෙනවා. ඒ කියන්නේ නුදුරු අනාගතයේදීම මේ ප්‍රොඩක්ට් එක ලංකාවෙන් පිටට යවන්නත් ඔබ අපි එහෙම කරලා තියෙනවා. ඇත්තටම අපි ඩිරෙක්ට් යවන තරට අපි තාම දිනු වෙලා නැහැ. මම එකකේ ටීම් වර්ක් එක.
දැන් මම දගනවා නම් මගේ නමම ගහලා මේක කරන්න එක වෙන්නේ නැහැ. ඇයි හිතුව දැන් කැපිටල් එකත් මම හදාගන්න වෙලානේ තියෙන්නේ. මගේ නැතුව නෙමෙයි. කියන්නේ අපි ඉගෙන ගන්න ගමන් කරන දෙයක් හින්දා අර පැරලලි අපි ඒක එතෙන්ට නිදහස් කාලේ එතෙන්ට ආයෝජනය කරලා තියෙන්නේ. මගේ මුදල්ම නේද කාලේ වශයෙන් ආයෝජනය කරන්න පුළුවන්, ධනම ආයෝජනය කරන්න පුළුවන් ශ්‍රමය. ඒතර ධනෙ තියෙන කෙනෙක්ට ධනය. එතකොට අනිත් අයටත් ඒ ධනෙ විසරණය කරනවා. එතකොට මේ අකිල දැන් ඔබගේ මේ නව නිර්මාණය මේ රටක් වශයෙන් මේ නව නිර්මාණයට ලැබුණු පිළිගැනීම. ඒ කියන්නේ රටේ තියෙනවනේ අපේ රජය විසින් ඔබට දුන්න අනුග්‍රහය. ඒ වගේ දේවල් ගැන කතා කළොත් මොන විදිහේ තත්ත්වයක්ද තියෙන්නේ? රජය විසින් කියලා මම අදහස් කරනවා මට ළඟින්ම ආශ්‍රය වෙච්ච ඒකේ නියෝජිතව තමයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාලේ. ඒකෙන් නම් සහයෝගයක් තිබුණා. ඉතින් මම කියන්නේ නැහැ එහෙම මේකෙත් තිබ්බා කියලා මාව කරයිකින් දිනු කරේ නෑ. හැබැයි මම දැනගන්න ඕනේ ඒක කරන්න නෑ. මට ගිය ගමන් ලැබ් වල දොරවල් හැරලා පුටු ඇදලා ඉන්දෝල එහෙම කරන්නේ. මම ගිහිල්ලා රිපිටෙන්ලි ගිහිල්ලා මේ දේවල් අහගෙන ගම්නෙත් දේවල් අහගෙන අලුතින් එකතු කරගෙන එක්කෝ ඒක ඒ විශ්වවිද්‍යාල හරහා තවත් විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා දැන් අපිට ෆැබ්‍රික් එහෙම තෝරද්දී මොරටුවේ මේ ටෙක්ස්ටයිල් ඩිපාර්ට්මන්ට්ස් උදව් කරා. එතකොට නැනෝ තාක්ෂණ ආයතනෙන් උදව් කරා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර සල්ලිම ඉස්සරහට දාන්නේ නැහැ. උපාධ්‍යාපේක්ෂකෙක් කියලා මම කිව්වේ ඒක මම පටන් ගත්ත ස්ටේටස් එක වෙනස්. ඒතර මට ඒ කාලේ හරි ලේසි. සාමාන්‍ය සංචරණ සීමාවල් දීද්දිත් අපි පාරේ යනවා වාහනවල. හේතුව අපිට පාස් එකට අද්දාලා ඉෂුව කරනවා මේ උපාධ්‍යාපේක්ෂකෙක් මෙයා වැඩක් කරන්න හදනවා. මම කියන්නේ මේ ඒක මොළුවට ගන්න එපා. හැබැයි අර වගේ දෙයක් කරන බවක් අර ප්ලස් පොයින්ට්ස් පේනවා නම් සියලු ආයතන උදව් කරන රජයේ විරුද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඒකට කියන හැම එකම කරන්නත් බැහැනේ. හැබැයි ඒගොල්ලෝ මට ළඟම හිටපු නියෝජිතයෝ ටික නම් මේ දේ කරා මෙතනින් එහාගෙන අපි කතා කරන එක මම හිතන්නේ ගැලපෙන්නේ නැහැ මෙතෙන්ට. ඇත්තටම අකිල වර්තමානයේ අපි හැම වෙලාවෙම දකින තත්වයක්නේ ওই නව නිපැයුම්කරුවන්ට අනුග්‍රහය නැහැ කියන කාරණාව. මේක ඔයාගේ පැත්තෙන් දකින්නේ කොහොමද? ඕනෑම කටයුත්තකදී ඒ කියන කම්බිනේෂන් එකක් හදා ගන්න ඕනේ. එතකොට අර නව නිපැයුම්කරුවන් කියන කට්ටියගේ කතාව බොහොම විශේෂයි. මොකද එයා හදන කන්සෙප්ට් එක යථාර්ථයක් කරනකොට එයා එන්න ඕනේ ස්ටෙප්ස් ගණනාවක් තියෙනවා. ඒ දෙයේදී එයා ඉස්සෙල්ලාම අර මම කලිනුත් කිව්වා වගේ අර තමන්ම මේ දේ කරනවා කියන හිතන්න නැතුව අපි මේ දේ කරමු කියන දැනට පොඩ්ඩක් එයාගේ අදහස වෙනස් කරගන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේක ඉතාමත් මේ සාක්ෂාත් කරගන්න ලේසි දෙයක් වෙනවා. මොකද හේතුව මේ අපි මමවත් මේ තියෙන ලංකාව ගැනම නෙමෙයි පිටට යනවා නම් මහා පරිමාණ තත්ත්වවලට ආපු දේවල් වුණත් හොයලා බැලුවොත් ඒක අර ස්ටේජ් එකේ පෙන්නලා කතා කරන කෙනා නෙමෙයි ඒක හැබැයි හිමි කරුවා. එයා ආයතනයේ ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. එයාගේ ස්කිල්ස් එක එයාට මාකටිං බාර දීලා වෙන්න පුළුවන්. මොකද මට මේ view එක හොඳට පේනවා. මොකද හේතුව මම අර කලින් මාව හැඳින්වුව විදිහටත් එක්ක බැලුවොත් මම මේක හිතන තැනේ ඉඳලා මැනුෆැක්චරින් එකේ ඉඳලා විකුණන තැන වෙනකම්ම ඔක්කොම මගේ ඔළුවේ ප්ලෑන් එක තියෙනවා. මම කියන්නේ ඔක්කොම මම දන්නවා කියන දේ නෙමෙයි මුල් කාලේදී හින්දා ඒ හැමදේම මගේ ඔළුවේ වැඩ කරනවා ටීම් එකත් එක්ක. එතකොට මම කියන්නේ අනුග්‍රහයකයෝ පස්සෙන් වෙන අවස්ථාවල් තියෙනවා. මම දැකලා තියෙන රූපවාහිනී වැඩසටහන් වලත් එහෙම තියෙනවා. විශේෂ වේදිකාවල් ඒවට හදලා තියෙනවා. කට්ටියට කියලා රොසන් කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා මම නිපැයුම් කරන්න පොඩි යෝජනාවක් කරන්න කැමතියි. අර මේ මොහොතේ ගැළපෙන දේවල් මුලින් හදන්න. අලුතෙන් මුල් ප්‍රොඩක්ට් හදලා බහවත්. ඊට පස්සේ තමන් හොඳ දේවල් හදලා මිනිස්සු ඉපැත්තට හරවන්න බලන්න. දැන් මේ කොවිඩ් කාලෙත් එක්ක මේ මොහොතේ හදලා වැඩක් නැහැ. මේ රොකට් සයන්ස් වගේ දේවල් ඩෙවලොප් කරන්න දඟලලා වැඩක් නැහැ. මේ වගේ රටක මං කියන්නේ. හොඳයි. එතකොට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම කරවල මොහොතින් එතර තමයි එයාලා අනාගතේ එළිය වෙලා තින්නේ. මේ තව අවුරුදු 50 100කට මෙහි දේ කරන්න අමාරුයි. බැරි නැහැ අමාරුයි. ඒක නිසා අර ආයි සංක්ෂිප්තව කිව්වොත් ටීම් එක තෝරගන්න අනුග්‍රහයකයෝ එනකන් ඉන්න එපා. අදාළ අනුග්‍රහයෙන් ගැලපෙන දේ හදන්න. සෞඛ්‍ය ශාස්ත්‍රයකට දෙයක් හදලා ඒ වගේ කට්ටියට පොඩ්ඩක් ප්‍රොමෝට් කරගන්න. බැරි නම් අර කියන ටීම් එක හදාගෙන ඒ ස්කිල්ස් තියෙන කට්ටියව ගන්න. මම කියන්නේ සල්ලි වලටම නෙවෙයි. තමන්ගේ හිතවතුන් අතරේ අර ලාභාංශ බෙදෙන ඒ න්‍යාය යටතේ ලොකු ගමනක් යන්න පුළුවන්. අපි දැනකට ඇවිල්ලා ඉනවා නම් අද හේතුව ඒකයි. මේකට මහා ලොකු ප්‍රාග්ධනයක් දාන්න තිබෙත් නැහැ. මේ මොහොතේත් නැහැ. අපි තාම බිල්ඩ් අප්. ඒ දේ තමයි මට සඳහන් කරන්න ඕනේ සම්බන්ධව. එතකොට අකිල දැන් නව නිර්මාණකරුවෝ ලංකාව තුළ තරුණ ප්‍රජාව, වැඩිහිටි ප්‍රජාව සහ මේ කුඩා අවදියේ සිට නව නිර්මාණකරුවෝ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ නව නිර්මාණකරුවෙක් Tamanගේ නිර්මාණය සමාජයට, ලෝකයට දායාද කිරීමේදී ඔබ හිතන ආකාරයට ඔබගේ ආකල්පය සකස් විය යුත්තේ කෙසේද? මම ඒ ගැන දැන් කලින් සඳහන් කළා. තව දුරට විස්තර කළොත් දැන් ඔයා කිව්වා ළමා පරපරකුත් මේක ඉන්නවනේ. ඒගොල්ලන්ට ගයිඩන්ස් එකක් අනිවාර්යයි. අපි තුමුකෝ වඩුම් තරමේ අවුරුදු 16ක්වත් වෙනකම් ඒගොල්ලොන්ට ගයිඩන්ස් එකක් දෙන්න වෙනවා. රාජ්‍ය හරි මොන වෙනවද මේ කොමිෂන් සභාවලින් ඒගොල්ලොන්ගේ ප්‍රොමෝෂන් එක අනිවාර්යයෙන් මේගොල්ලෝ මොටිවේෂන් එක කළ යුතුමයි. ඒ කියන්නේ ළමයින්ට තියෙන අධ්‍යාපන තත්ත්වයකින් ඉන්නේ. හැබැයි එතනින් එහා කට්ටිය මම අර කිව්ව තැනට මනස හදාගන්න ඕනේ. මේ ඩෙවලොපින් කන්ට්‍රි නෙමෙයි මේක අපි දන්න කාලේ. තව නුදුරු අනාගතේත් අපි ඩෙවලොපින් කන්ට්‍රි වෙයි. එතකොට අපිට ඒකට කියනවට වඩා මේක අර
අපි අනිවාර්යෙන් මේකට ස්ටේට් ෆෝර්ඩ් එකක් දෙන්න වෙනවා. ඒක නිසා මම කියන්නේ අර තැනට මනස හදාගන්න. මේක තනියෙන්ම කරනවා කියන තැන බෑ. උදාහරණයක් විදිහට දැන් අපි නවනි පෙවුම් කියලා දැන් මගේ මේ කියන ප්‍රොඩක්ට් දෙක තුන වුණත් ලෝකෙට මේව මහා ලොකු අරුම දේවල් නෙවෙයිනේ. කියන්නේ මේ වගේ රටක හරි ලේසි අතර නවනි පෙවුම් කරන්න මගේ ප්‍රාග්ධානය අනිත් බෑග්ග්‍රවුන්ඩ් එක නැති වුණාට මේ එන්වයරන්මන්ට් එක මරු. කියන්නේ හිතම මේ මිනිස්සෙක් ඉදි කට්ටක් හදන්න ගත්තොත් එයත් වෙනම බ්‍රෑන්ඩ් එකක්. කියන්නේ මේ මොකුත් නැහැනේ. සස්ත්‍රීකයි හද ප්‍රොඩක්ට්ස් නැහැ. එතකොට අර නවනි පෙවුම් කරනකොට මේක හොඳ තෝතන්නක්. හැබැයි ඒගොල්ලෝ අර දැනට මනස හදන්න ඕනේ. මම මේක කරන්නේ නැතුව ටීම් වර්ක් එකක් කියන දේ අනිවාර්යෙන් තියෙන. ටීම් ප්ලේයර් කෙනෙක් වෙන්න ඕනේ ඒ දේ කරන්න. ඒ කියන්නේ කියන කෙනාම නෙමෙයි හදන්නේ. ඒ දෙන්න නෙමෙයි විකුණන්නේ. ඒකට ඒ ටීම් වර්ක් හදන කාලයක් යනකොට යට ඔක්කොම එකගෙන ගන්න පුළුවන්. එතකොට අකිල මේ වර්තමාන වෙනකොට අපි මේ රටක් විදිහට මුහුණ දෙන විශාල අර්බුදයක් තමයි මේ නව නිපැයුම්කරුවෝ ඕනෑමටත් වඩා අපිට අඳුරගන්න පුළුවන්. කියන්නේ එහෙම පිරිස් ලංකාව තුළ ඉන්නවා. නමුත් ඔවුන්ට හිමි පේටන්ට් බලපත්‍රය ඔවුන්ට ලැබෙනවද කියන අර්බුදය සහ කාලයත් සමග ඔවුන් මේ ලංකාව හැරදාලා වෙනත් රටවල් වලට යනවා. විශේෂයෙන්ම ඇමරිකාව වගේ යුරෝපීය රටවල් දක්වා ඔවුන් සංක්‍රමණය වෙනවා. මේක විශාල අර්බුදයක්නේ. මේ අර්බුදය ඔයා කොහොමද දකින්නේ? ඒ අර්බුදය ඇත්තටම මේ ඔක බ්‍රේන් ෆ්ලෝ කියන්නේ බුද්ධිගලණය කියලා අපි දකින්නේ වෘත්තිකයෝ රට හැරලා යන එක විතරනේ. දැන් අර ඉහළ තලයෙන් දකින්නේ පහළ තලයේ තියෙන ප්‍රශ්නේ ඕක. වෘත්තිකයෝ දැන් මේකේ අවුරුද්දකට මම හිතන 3-4ක් ඊටත් වැඩියෙන් බිහිවෙන රටක්. ඉතින් එහෙම කියලා වෘත්තිකයෝ කරන්න ඕනේ කරන්න ඔය වගේ පහළ ස්තරයක පහළ කියලා දාස් කරන්නේ මේ අර ඒක ෆනල් එකකින් පුරිලකින් ඒගොල්ලෝ පෙරලා ඉවරනේ මේ වෙද්දි. එහෙම කට්ටියක් කරන එක මේ අපි අගේ කරන්න වෙනවා. ඒ කියන්නේ බුද්ධිගලණය කියලා අරගොල්ලොම තියාගන්න ඒගොල්ලන්ට අවුරුදු 5කට පාරක් මේ වාහන පර්මිට් එක දීලා ඊට වඩා මේගොල්ලන්ටත් එහෙම දෙයක් කරන්න වෙන මොනවා හරි මොටිවේෂන්ස් දෙන්න වෙනවා. ඒක බොහොම අඩුද මොටිවේෂන් ස්පීච් එකකුත් ඇති වෙන්න පුළුවන්. ආණ්ඩුවෙන් කරන. ඒ වගේ කමිෂන් සභාවක් මැදිහත්ලා කරන. එතකොට ඒගොල්ලන්ට අර ඒගොල්ලෝ සුරක්ෂිත එහෙන් කරනවා වගේ මෙහෙන් සුරක්ෂිත වෙන්නත් ඕනේ. ඒ කියන්නේ සමහර විට තාක්ෂණික ඉහළ දැනුමක් තියෙන කෙනෙක්ට නෛතික දැනුමක් අඩු වෙන්න පුළුවන්. ඒතකොට පේටන්ට් ඔෆිසර්ස්ලා ඒගොල්ලන්ට හම්බ වෙන්න වෙනවා. කවුද පේටන්ට් ඔෆිසර්ස්ලා? කොහෙද ඒගොල්ලෝ ඉන්නේ? අන්න ඒ දේවල් ප්‍රොමෝට් කරන්න වෙයි. එතකොට ඒගොල්ලෝ අර ගිව් අප් වෙනවා කියන දේ මම හිතන්නේ නව උත්පාදකකින් කවදාවත් වෙනවා කියලා. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒකෙන් ගිව් අප් වෙනවා නම් ඒගොල්ලෝ ගෙදරමයි ගිව් අප් වෙන්නේ. මොකද ගෙදර මිනිස්සුම උදේ හවස බයිනවා. ඔයාට ඕක කරන්නද කියන්නේ? ඔයාට ඕකද කරන්න? ඕකද අනාගතේ ඕකෙන් කවුදව ගන්නෙ? අන්නේ ප්‍රශ්නයක් තියෙනවා. පේටන්ට් කියන දේම නෙවෙයි විසඳුම. මේගොල්ලෝ පේටන්ට් එකක් දැන් අපිට පේටන්ට් ඇප්ලයි කරන්න පුළුවන්. රටකට සීමා වෙච්ච එකක් වෙන්න පුළුවන්. ලෝකෙට සීමා වෙච්ච එකක් වෙන්න පුළුවන්. ඔය කෝකත් අවුරුදු 20න් ඉවරයි. 20න් පස්සේ ආයෙක මුදහරින්න ඕනේ. රහසක් කියලා එකක් නැහැ. එතකොට ඒ පේටන්ට් එකකින්ම යාට ගොඩ යන්න මම ආරි එහෙම නොවෙච්ච ප්‍රබල සමාගමුත් තියෙනවා මේ ලෝකේ දැනට. මම කියන්නේ අර රට හැරලා දාලා යන තැනට ඒගොල්ලන්ට ඉඩහසර හදනවා නම් ඒක ඉතින් මේ අර ඩෙවලොපින් කන්ට්‍රි කියන එක පොරව තැනකට යන්න වෙයි. ඒක ප්‍රශ්නයක්. මොකද මම අවසාන වශයෙන් කියන්නම් අර පේටන්ට් වෙච්ච හැම කන්සෙප්ට් එකම ප්‍රොඩක්ට් එකක් උනේ නැහැ. ප්‍රොඩක්ට් වෙච්ච හැම එකක්ම පේටන්ට් උත් නෙවෙයි. තමන් හදනදී මම කියන්නේ පේටන්ට් කියන දේවල් අපිට ගන්න පුළුවන්. ඒ නව උත්පාදකෙක් හරි විදිහට IQ එකක් ඩෙවලොප් කරපු කෙනෙක්ට යාළුට පේටන්ට් කියන ඒවා මහ දේවල් නෙවෙයි. කියන්නේ ඇනයක ප්ලේස්මන්ට්ස් වෙනස් කරලා පේටන්ට් ගත්තා ඉන්නවා. ඒ කියන්නේ එයාගේ මැෂින් එක උනත් එයා මුලින් ඒක මාකට් කරලා විකුණු ගත්තොත් කාලයක් ගිහලා එයාට ඒකම උනත් ආයෙ පේටන්ට් කරගන්න පුළුවන්. කියන්නේ පේටන්ට් එකතු කරනවා නම් ඒ වගේ තැනක් තියෙනවා. කියන්නේ අර ඒ මැත්තේම නැතුව ඉස්සෙල්ලා තමන්ගේ තියෙන කන්සෙප්ට් එක පුළුවන් නම් මුදල් කරන්න බලන්න මූලික තත්ත්වෙදී. මොකද මේකේ ප්‍රාග්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහෙන්වත්. ඒක තමයි ලැබිලා තියෙන්න ඕනේ. ඒක උපය ගන්න ඕනේ. එතකොට කියලා මේ නව නිපැයුම්කරුවන් රට හැර නොයෑම තුල, කියන්නේ රට හැර දාලා උන් යන්නේ නැහැ. මේ රට තුලම පවතිනවා. එහෙම පැවතීම තුල සහ ඔවුන්ගේ නව නිර්මාණ මේ රටට හඳුන්වා දීම තුල මේ රට තුන්වෙනි මට්ටමේ රටකින් මිදිලා, ඒ කියන්නේ සංවර්ධනය වෙමින් පවතින තැනින් මිදිලා අනාගතයේ සංවර්ධනය වූ රටක් බවට පත් වෙන්න පුළුවන් වේවි. කියන්නේ දැන් මම දන්න කාලේ මම ඉන්නේ සංවර්ධනය වෙමින් පවතින රටකනේ. අම්මා තාත්තා ආච්චි සීයා මේ හැමෝම හිටියත් එහෙම රටක. නුදුරු අනාගතේ මට හිතෙනවා මගේ දරුවෝ ඉන්නේ ඒ මට්ටමක. ඉතින් මේ නව උත්පාදකයන් නව නිපැයුම්කරුවන් මේ රට තුළ සිටීම තුළ මේ කාරණාව කොයි විදිහට සිද්ධ වෙයි වගේ අදහසක්ද ඔබ දරන්නේ? අපි ගත්තොත් අපේ රටේ ඉතිහාසයේ ඉඳලම ගත්තොත් නම් ගොඩක් තැන්වල සඳහන් වෙනවා. ඇත්තටම අපි අරගෙන මොකද ඒකට අපනයන තත්ත්වෙටම එහෙම දේවල් කරලා තියෙනවා. දැන් මේ මොහොතේ අපිට අපනයනය කරන්න මොනවද කියලා පිට රටකින් බැලුවොත් එන ප්‍රමාණය යම් අඩුවක් ඇතනේ ඇඟලොම්. එතකොට එහෙම තේරිච්ච ටිකක් තියෙනවනේ. තේ රබර් ඒවත් දැන් අඩු වෙගෙන යන්නේ. ඒතර අපි ඉස්සෙල්ලාම අර අපනයන තත්ත්වයට යන්න කලින් මොකද මේ අර අපේ රාෂ්ට්‍රීය මුහුදු ප්‍රදේශයෙන් එහාට තියෙන තැන්වල පර්චේස් කරලා දෙගොල්ලෝ ලොකු ක්වොලිටිස් ටිකක් බලන්න. අපිට එකපාරේ තත්ත්වයට එන්න බැරි නම්
ඉස්සෙල්ලාම මම කියන නවනිපැයුම් කරුවෝ ඉන්නවා නම් නවනිපැයුම් වෙන්න ඕනෙත් නැහැ. තියෙන එක බලන් හදලා හරි කමක් නැහැ. දැනට එන ඉම්පෝර්ට් වෙන ප්‍රොඩක්ට්ස් 10ක් තෝරගෙන ඒ 10 ලංකාවේ හදන්න පුළුවන් කට්ටියකට දීලා ඒගොල්ලන්ව මොටිවේට් කරලා ලංකාවේ මොකක් හරි බලධාරීන් මුල් වෙනවා නම් එතකොට අර පිටට යන සල්ලි ටික හරි බේරෙන්න ගන්න ඕනේ මුලින්ම මගේ ස්ටෙප් 1. ඊට පස්සේ ඒගොල්ලන්ව තව තව කාලෙත් එක මොටිවේට් කරලා ඊට පස්සේ අපි ගන්න ඕනේ ඒවම හරි එක්ස්පෝර්ට් ලෙවල් එකට ගන්නේ. ඒව තමයි ඩෙවලොප් කරලා ඒව වැලියු ඇඩ් කරලා යවන්න පුළුවන්. නැත්නම් අන්න ඒගොල්ලෝ තව අලුතින් හදලා යවන්න පුළුවන්. කියන්නේ නවනිපැයුම් කරුවා කියන කෙනා මේ බොහොම විශේෂ කෙනෙක්. එයාව පොඩි මොටිවේෂන් එකක් ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සමහරවිට රුපියල් ලක්ෂයක දෙකක මදිකමක් වෙන්න පුළුවන් තියෙන්නේ. ආණ්ඩුවටම දෙන්නත් බෑ. ඒගොල්ලෝ මහන්සි වෙලා කරගෙන තියෙනවා. ඉතින් ඒක හරි පුළුල්ව කතා කරන්න ඕන දෙයක්. මට එහෙම කෙටියෙන් එක වාක්‍යකින් දෙකකින් ඒකට උත්තරයක් කියන්න බෑ. අර මම කිව්ව උදාහරණය ඔස්සේ ඒගොල්ලොන්ට නවනිපැයුම් කරුවා කොහොමද සක්‍රියව මේකට දායක කරගන්නේ. ඒ කියන්නේ අපිට ටක් ගාලා මතක් වෙන හරි මේක හදනවා හදපුවම රට යනවා කියන දේනේ. ඒක බොහොම අමාරු කාරණාවක්. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සෙල්ලා මේක මෙහි ලෝකල් මාකට් එකේ අර තියෙන ඒවා ඉම්පෝර්ට් නවත්තලා ඒක රිප්ලේස් කරලා සෙකන්ඩ් ස්ටෙප් එකට එක්ස්පෝර්ට් කරන්න යනවා නම් ඒගොල්ලෝ හරහා ලොකු ආර්ථිකයට දායකත්වයක් ගන්න පුළුවන්. ඉතින් අකිලත් සමග මේ කළ සමස්ත කතාබහ පුරාම ඔබට දිරිගැන්වීමක් සැපේනට ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අවසාන වශයෙන් අකිල මම ඔබෙන් දැනගන්න කැමති මේ නව නිර්මාණයෙන් ඔබ නවතින්නේ නැහනේ. ඉදිරියට තවත් නිර්මාණ දායාද කරනවානේ. ඉතින් ඔබ සතු අනාගත බලාපොරොත්තු මොනවද කියලා? අර මුලින්ම මගේ ගැන හැඳින්වීමක් කියන්න කියලා දවස් කරන්නේ. එතකොට ඒකේදී නිදහස් චින්තකයේ පරේක්ෂක සහ ඒ තුළින් නව නිර්මාණ ඇසුරෙන් ගොඩ නගන්න හදන යමක් ගොඩ නගන්න හදන ව්‍යවසායකයෙක් කියන දේනේ. ඒ ඔස්සේ තමයි ඉදිරියට ගමන තීරණය වෙලා තියෙන්නේ මගේ පැත්තෙන්. එතකොට ඒකේදී තනියෙන්ම නැතුව අර මම කලින් සඳහන් කළා වගේ බිස්නස් ස්ටාර්ට්අප් එන්ජින් ඒ ප්‍රෝග්‍රෑම් එක හරහා තවත් අර යටි පරම්පරාවක් එක මොකද මේකේ අර හොඳ තරංකාරයෝ ටිකක් ඉන්න ඕනේ. අපේ පැත්තේ මම කියන්නේ එහෙමයි නෑ කියලා නෙමෙයි. තව හැදෙන්න ඕනේ. අර ඔයා කලින් සඳහන් කරපු හේසානි කලින් කිව්වා වගේ අර රටේ ආර්ථිකයට වෙන්න පුළුවන්, කලාපීය වශයෙන් වෙන්න පුළුවන්, ලෝකෙටම දෙයක් දෙන්න වෙන්න පුළුවන්. අර ඒකට අපි අර මොකද කියන්නේ පාලන අධිකාරියකටම ඇඟිලි දික් කර කර ඉන්නේ නැතුව අපිට පුළුවන් මට්ටමේ. ඒ වගේ විශාල වැඩසටහන් පිරිසක් එක්ක තමයි ඉදිරියට යන්න බලාගෙන ඉන්නේ. ඉතින් අකිල ඔබගේ සියලු බලාපොරොත්තු සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපගේ මේ සේයස් මැදිරියට පැමිණීම වෙනුවෙන් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි හේසානි සහ සේයස් YouTube නාලිකාවට ස්තුතිවන්ත වෙන මේ අවස්ථාව ලබා දීම ගැන. ඉතින් ආදරණීය ප්‍රේක්ෂක ඔබට මා ආරාධනා කරනවා සෑමදාම අපිත් සමග රැඳී සිටින ලෙස.